Hi guys, good morning. අද අපි උදේම අර අපි කිව්ව ගමන යන්න හදන්නේ මේ යාළුවා එනවා. මෙයා ගියේ වීඩියෝ එකේ නම කියන්න බැරි වුණයි කියලා මෙයා ගොඩක් අපිත් එක්ක ගේමක් හිටුවා. මම උදිතාධිකාරී ඊශ්වර දෙවියන්ගේ වයිෆ්. මෙයාගේ නම නිපුණි. මෙයා හොඳ මියුසිෂියන් කෙනෙක්. මෙයාගේ ක්ලබ් එකක් දාලා දිනවා. මෙයාගේ එක්ක එකතු වෙලා මෙයාගේ සින්දු රස විඳින්න කියලා ඉල්ලනවා. අපි අනිත් යාළුවා ඉන්න ඌ එන හොරා මගේ මූණ පොඩ්ඩක් ග්ලෝ වෙලා දිලිෂනවා වගේ තියෙනවා අම්මා ෂවුඩු මම හිතන්නේ මොකක් යවුලක් තියෙනවා මේ ඉඳුනි ඕකේ ලෙට්ස් ගෝ සෝ හලෝ අපි යනවා දැන් මේ අපි මේ තමයි අපි රැඳිලා හිටපු බංගලාව අපේ බංගලාව පොල්ලත් දකින්න පොඩ්ඩක් කියලා මේ තියෙන අපේ බංගලාව අපේ ගෙදර ඕනගේ සෝ අපි පොල්වත්තෙන් එළියට ගිහිල්ලා යන ගමන් ඉන්නේ අපි ගිහිල්ලා එක බලමු යන ගමන් අපි ගිහිල්ලා අපි නිගම්බෝලින් සෙට් එකමු අපි නිගම්බ තමයි අතරම යන්නේ අපි නිගම්බෝලින් සෙට් එකමු මොකද වෙන්නේ බලන්න යා one eternity later hi guys අපි දැන් ඉන්නේ නිගම්බ ටවුන් එකේ nice අපි ආවා රියෝ අයිස්ක්‍රීම් කියලා එකකට අපේ යාළුවෝ එක්කන් ආවා සෝ අපි එකකින් ගත්තා මේක මම දැකලා තියෙනවා YouTube එකේ TikTok එකේ අර චොකෝ බා කියලා එකක් අපි ඒක try කරමු ඒ වගේම අපි ගත්තා යාළුවගේ ස්පෙෂල් චොකලට් එකක් මේක චොකෝ නට්ස් කියලා එකක් මේක උනා රුපියල් 480ක් මේක නම් 180යි ඒ වගේම අපි ගත්තා පයිනැපල් එකක් මේක පයිනැපල් අයිස්ක්‍රීම් එක මේක normal පයිනැපල් අයිස්ක්‍රීම් එක මේක 150ක් වුණා අපි මම ටේස්ට් කරලා බලමු කොහොමද රස කියලා අපි ඉස්සෙල්ලා මේක try කරමු මේක පයිනැපල් අයිස්ක්‍රීම් එක උට රසය ඇත්තටම පයිනැපල් රස තියෙනවා ඔයාලා try කරලා බලන්න ඒක කොහොමද කියලා ඒක ඇත්තටම රසයි අපි දැන් try කරමු චොකෝ අයිස්ක්‍රීම් එක මම ඒක දිගෑරියා ඒක මෙන්න මේ වගේ තමයි තියෙන එක අලක් සබන් කැටයකට සන්ලයිට් කැටයක් වගේ අපි ඒක try කරමු අපි ඒක පොකට ගමු ඒක ඇත්තටම අපි නිකන් චොකලට් කූර ගහලා තියෙන චොකලට් අයිස්ක්‍රීම් එකක් අහම තමයි එන්නේ වෙනස් එකට අර පොඩි අතල මිල්ක් එක හරිම සොෆ්ට් ගතියක් එක්ක මේ මිල්ක් එක තියෙනවා අපිට තව එකක් තියෙනවා අපි ඒකට try කරමු මේක මම කලින් කිව්වා මේක චොකලට් නට්ස් කියන එක මේක වලට පේන තුඩින් නට්ස් තියෙනවා චොකෝ පීස් තියෙනවා වගේම ලොකු වේපස් බිස්කට් එකක් දාලා තියෙනවා ඒ වගේම අපිට ඒක try කරන්න ස්පූන් එකක් දීලා තියෙනවා ඇතුලේ තියෙන්නේ චොකලට් උඩින් එන්න ෆ්ලේවර් එකක් දාලා තියෙනවා wow ඒක ඇත්තටම රසයි මේක සාමාන්‍ය වේපර්ස් එකක් ඇත්තටම ඒක නම් පොඩ්ඩක් පෙඟි one eternity later අපි ආවා රාජපක්ෂ පාක් එකට මිදුනේ සෝ අපිත් එක්ක යාළුවෝ දෙන්නත් ආවා එයාලට අවුවා ඉතින් කුඩයට යනවා අනිත් යාළුවා තියෙනවා අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා දන්නෙත් නෑ නිකන් පාක්කයක් කියලා අපි එක්කන් ආවා චිල්ලම් පාක්කයක් තියෙනවා ඒකට සෙල්ලම් කරන්න යන්න බෑ මම චූටි තමා බට් වයිසයි උස වැඩි නිසා මේ මම එක යන්න බෑද ඒක නිසා එකෙන් වැකෙන් මට සෙල්ලම් කරන්න බෑ එතන අයි බලමු මේ පාර්කේ මොනවද තියෙන්නේ කියලා මේ තියෙන්නේ රාජපක්ෂ පාර්කේ view එක මෙතන තමයි මම අර කිව්ව සෙල්ලම් කරන තැන තියෙන්නේ වලට පේන්නේ නැතුව ඇති එතන සෙල්ලම් කරන තැනක් තියෙනවා ඒ වගේම මේ පැත්තේ සෙල්ලම් කරන තැනක් තියෙනවා මේ එතනත් පොඩි චිල්ලන් පාර්කයක් වගේ තියෙනවා එතකොට අතන ලස්සන ප්ලේස් එකක් තියෙනවා මට පේනවා අපි යන් මේ පැත්තට මොනවද තියෙන්නේ කියලා බලන්න ඕකේ අපි බලමු මේකේ මොනවද තව තියෙන්නේ කියලා bridge එක අපේ යාළුවා ඉස්සරහින් ඇවිල්ලා යනවා යනවා තුන අපිට විදියට හයි කිය. හයි. යා කැමති නෑ අපි යාළුවා ඉතින් මම වීඩියෝ කරනවා.
කතාවකට පොඩ මම වීඩියෝස් වල එයා බොරු කියන්නේ අපි කවදාවත් කැමති නෑ. ඇති මේ රඟපෑමන්නේ මහත්තයා. අපි පාක්කිගේ දැන් ඇතරම ගොඩක් කියලා හිටියා පැය දෙකට වගේ අසන්නින් අපි හිටියා. අපි දැන් චර්ච් එකට යන්න යනවා මේ ළඟපාත චර්ච් එකක් තියෙනවා කියලා. අපි හැම චර්ච් එක මීගුමිය අයිතිකාරයාගේ. මීගුමිය නෙමෙයි සෙන්ට් ජෝසප් චර්ච් තිල්ලන්දුව. අපි ඉන්න මීගුමිය බට් චර්ච් එකේ නම තියෙන තිල්ලන්දුව කියලා. අපි යම් බලන්න චර්ච් එක මොන වගේද කියලා ගිහිල්ලා අපි හම්බෙමු. ඇත්තටම මම මේ වීඩියෝස් කලින් කරලා නැහැ. මේ මගේ දෙවෙනි vlog එකනේ මම අර පළවෙනි එක කරේ ගේ ඇතුලේ නේ. එතකොට මේක තමයි මගේ එළිය කරන පළවෙනි vlog එක. මට පොඩ්ඩක් කරලා ලැජ්ජයි. ඇත්තටම මිනිස්සු බලන් ඉන්නවා නිකන් මට හිතෙන්නේ මිනිස්සුන්ට මම විහිළුවක් කියලා වුණාට මගේ කන්ටෙන්ට් ක්‍රියේටර් දිව්‍ය වෙනුවෙන් මම මේක කරනවා. ඔබේ සියලුම යහපත් වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුණබුස් අපි සෙට් වෙමු චර්ච් එකේ. අපි ගියා සෙන්ට් ජෝසප් චර්ච් එකට. ඒ චර්ච් එකේ අර්ථාලේ මං කියන්නේ මොකක් හරි ගයිස් අපි දැන් තමයි චර්ච් එකෙන් එළියට යන්නේ. අපි ඇත්තටම චර්ච් එකේ ගොඩක් වෙලා හිටියා. මේක ඇත්තටම ලස්සන චර්ච් එකක්. අද ඉරිදා මම හිතන්නේ මෙයාලගේ පූජාව දවසේ. ඒත් මේ ටයිම් එක ටිකක් සෙනග අඩුයි. හරි අපි එහෙනම් මේ vlog එක මෙතනින් එන්ඩ් කරනවා. තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. තවත් දවසක කියන්නේ මේ වීඩියෝ එකේ part 2 එක තියෙනවා. අපි part 2 එකෙන් හම්බෙමු. දැන් මේ වීඩියෝ එක ටිකක් දික් කරගෙන මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. okay guys එහෙනම් bye. stay with us. bye. අයියෝ මොකද මෙයා ඉන්දෝ ඉවරයි අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියෙනවා. Wait a minute. Who are you? One eternity later.